ඇත්ත වශයෙන්ම මේ වර්තමාන රජයත් බිහි වුණේ සිස්ටම් චේන්ජ් එකක් ඇති කරනවායි කියලා. Switch to elegance with ACL Elegance Switches. සෞඛ්‍ය පද්ධතියෙත් ලොකු සිස්ටම් චේන්ජ් එකක් ඇති කරලා සෞඛ්‍ය ශාස්ත්‍රයට ශක්තිය ලබා දෙනවයි කියලා කිව්වා. නමුත් මට පේන සිස්ටම් චේන්ජ් එක තමයි මේ මොහොත වන විට මේ රෝහල වැසි යන තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒක නෙවෙයි මේ රටේ ජනතාව විශේෂයෙන් රජ රට ජනතාව බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක වෙන සිස්ටම් චේන්ජ් එකක්. නිසා විශේෂයෙන්ම මේ රෝහලට අත්‍යවශ්‍ය වූ උපකරණ, ඖෂධ, මානව සම්පත්, වෛද්‍යවරුන් ඒ සියලු දෙනාම වහාම ලබා දීම උදෙසා රජය කටයුතු කරන්නට ඕන. අතිමහත් බහුතරයක් ගොවි ජනතාව දුෂ්කර ජීවිතයක් ගත කරමින් වනාලි මිනිස් ගැටුමට මුහුණ දීලා ගොවිතැන් කරගන්න ජනතාවට අඩුම ගානේ නිදහස් සෞඛ්‍ය සේවාව විධිමත්ව කාර්යක්ෂමව පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්. ඇත්ත වශයෙන්ම රජයේ රෝහලකට ඇතුල් වෙනකොට මේ එළියේ බෝඩ් ලෑල්ලක් ගහලා තියෙනවා නම් වෛද්‍යවරු නැහැ ප්‍රතිකාර බලාපොරොත්තු වෙන්න එපයි කියලා. ඒක බරපතල තත්ත්වයක්. ඒක ඇත්ත වශයෙන්ම අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මොකද නිදහස් සෞඛ්‍ය කියන්නේ මානව අයිතියක්. ඒ නිදහස් සෞඛ්‍යයේ ඒ සේවාවන් ලබා දෙන්නට හැම ආණ්ඩුවක්ම ඒ වගකීම දරන්නට ඕන. ඒ වගකීම ක්‍රියාත්මක කරන්නට ඕන.